රයිට් යාලුවනේ ඉතින් අද වීඩියෝකින් කතා කරන්න යන්නේ මෙන්න මේ වගේ 12 වෝල්ට් එකකින් වැඩ කරන මෙන්න මේ වගේ LED ඩ්‍රයිවර් සර්කිට් එකක් පාවිච්චි කරලා කොහොමද අපි 230 බල්බ් එහෙම නැත්නම් 230 වැඩ කරන බල්බ් කොහොමද අපි ඔටෝ කරගන්න කියන එක. ඉතින් මේක හදන්න මම පාවිච්චි කරනවා මෙන්න මේ 12 වෝල්ට් මෙන්න මේ LED ඩ්‍රයිවර් සර්කිට් එක. මේක සාමානෙන් ඕගොලොන්ට කඩින් ගන්නවන රුපියල් 300කට වගේ මුදලකට ගන්න පුළුවන්. මේක හදන්න මම පාවිච්චි කරනවා මීට අමතරව මෙන්න මේ වගේ 12 වෝල්ට් රිලේ ස්විච් එකක්. මේ රිලේ ස්විච් එකයි ඊට අමතරව මේකට අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ වගේ 1N4007 කියන මෙන්න මේ ඩයෝඩ් එක. ඉතින් මෙන්න මේ කොටස් ටික තමයි අපිට ඕන වෙන්නේ මේ සර්කිට් එක හදන්න. හරි යාළුවනේ මම මුලින්ම කියලා දෙන්නම් මෙන්න මේකේ මොඩියුල් එකේ මේකට අපි දැන් වෝල්ටේජ් එක ඉන් කරන්න මෙන්න මේ සොකට් එක පාස ගන්න ඕන. මේක ඇත්තට මේක නැති වුණත් ප්‍රශ්නයක් නෑ. ඕගොල්ලන්ට මෙතනට 12 වෝල්ටේජ් එක ඉන් කරගන්න තමයි ඕන හරියට. මෙතනදි මම කියන්නම් මේකේ ධන සහ ඍණාග්‍ර කිසිම වෙලාවක මාරු කරන්න එපා. එහෙම මාරු කරොත් මෙන්න මේක ඉක්මනට පිච්චිලා යන්න පුළුවන්. මේකෙදි ඕගොල්ලන්ට බලන්න පුළුවන් මෙන්න මේ මැද තියෙන අග්‍රය. මෙන්න මේකට තමයි මම මේකේ ධනාග්‍රය සම්බන්ධ කරලා තියෙන්නේ. ඒ කෙලින්ම උඩින් තියෙන අග්‍රය. ඒකට තමයි මම මේ විදිහට ඍණාග්‍රයට මෙන්න මේ විදිහට සම්බන්ධ කරලා තියෙන්නේ. හරි එහෙමනම් අපි බලමු කොහොමද මේ සර්කිට් එක හදාගන්න කියන එක. රයිට් යාළුවනේ මම මුලින්ම කියලා දෙන්නම් මෙන්න මේ රිලේ ස්විච් එකට අපි මෙන්න මේ LED මොඩියුල් එක පාස ගන්න කොහොමද කියන එක. ඉතින් මේකෙදි මම මුලින් කිව්වා වගේ මෙන්න මේ අග්‍ර තුනක් තියෙන පැත්තක් තියෙනවා සහ මේකේ අග්‍ර දෙකක් තියෙන පැත්තක් තියෙනවා. මේක මේ අග්‍ර තුනක් තියෙන පැත්තෙන් මෙන්න මේ දෙපැත්තේ දෙකට තමයි අපි මෙන්න මේ 1N4007 කියන ඩයෝඩ් එක සම්බන්ධ කරගන්නේ. මෙන්න මේ ආකාරයට අපි තියලා මෙන්න මේ ආකාරයට තමයි අපි පාස ගන්න ඕන. මම මුලින්ම මේකේ මෙන්න මේ දෙපැත්තේ තියෙන අග්‍ර දෙකට මෙන්න මේ 1N4000 කියන ඩයෝඩ් එක බවුත් කරගන්නවා. රයිට් යාළුවනේ මම මෙන්න මේ විදිහට ඩයෝඩ් එක මම මේ රිලේ ස්විච් එකේ පින් 3ක් තියෙන පැත්තේ දෙපැත්තේ අග්‍ර දෙකට තමයි මම මෙන්න මේ විදිහට පාස ගත්තේ. ඊට පස්සේ අපි බලමු මේ කේබල් එක එහෙම නැත්නම් මෙන්න මේ 12 වෝල්ට් රිලේ මොඩියුල් එක මේකට පාස ගන්න කොහොමද කියන එක. රයිට් යාළුවනේ මම මෙන්න මේ ආකාරයට මෙන්න මේ වයර් දෙක මේ විදිහට මම පාස ගන්නවා. හරි යාළුවනේ මම මේ ආකාරයට මේ වයර් දෙක රිලේ ස්විච් එකට පාස්සගෙන ඉවරයි. මේකෙදි කියන්න ඕන ඕගොල්ලන්ට කිසිම වෙලාවක මේ මැද අග්‍ර වලට මෙන්න මේ වයර් දෙක ගෑවෙන්නේ නැති වෙන්න මේ විදිහට පාස ගන්න. හරි යාළුවනේ අපි මෙන්න මේ විදිහට අපේ 12 වෝල්ට් LED කන්ට්‍රෝල් එක මේ 12 වෝල්ට් රිලේ එකට පාස ගත්තා. ඒ වගේම තමයි ඕගොල්ලන්ට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි මම ඩයෝඩ් එක මේකෙදි පාසලා තියෙන්නේ. අපි මුල් වැඩ ටික කරගෙන ඉවරයි. දැන් අපි බලමු මේකට 12 වෝල්ට් සප්ලයි එකක් දීලා මේ රිලේ ස්විච් එක වැඩ කරනවද කොහොමද කියන එක ගැන අපි පොඩ්ඩක් චෙක් කරලා බලමු. හරි යාළුවනේ මම මේකට 12 වෝල්ට් සප්ලයි එකක් ලබා දෙන්න මෙන්න මේ විදිහේ 12 වෝල්ට් ඇඩැප්ටර් එකක් පාවිච්චි කරනවා. මේක ඕගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ. 12 වෝල්ට් ඕනෑම විදිහක 12 වෝල්ට් සප්ලයි එකක් දෙන්න පුළුවන්. මේකෙදි මම ඕගොල්ලන්ට මතක් කරන්න කැමති 12 වෝල්ට් එකට වඩා අඩු වෝල්ටේජ් එකක් මේකට ලබා දෙන්න එපා. ඒකට හේතුව තමයි අපේ මේ සර්කිට් එකේ තියෙන රිලේ එක 12 වෝල්ටේජ් එකට වඩා අඩු වුණාම ගොඩක් වෙලාවට මේ රිලේ එක වැඩ කරන්නේ නැතුව යනවා. ඒ නිසා ඕගොල්ලෝ නිතරම බලන්න 12 වෝල්ට් සප්ලයි එකක් මේකට ලබා දෙන්න. හරි අපි බලමු මේ සර්කිට් එක දැන් කොහොමද වැඩ කරනවද කියන එක ගැන. හරි යාළුවනේ මම දැන් මෙන්න මේ ආකාරයට මේ 12 වෝල්ට් ඇඩැප්ටර් එක පාවිච්චි කරලා අපේ බල්බ් සර්කිට් එකට විදුලිය ලබා දෙන්න යන්නේ. මෙන්න මේ ආකාරයට මම මෙතනට 12 වෝල්ට් කේබල් එක මෙහෙම සම්බන්ධ කරගන්නවා. ඉතින් මේ විදිහට තමයි ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් මම මේ 12 වෝල්ට් ඇඩැප්ටර් එක DC ප්ලග් එකට මම මෙන්න මේ විදිහට සම්බන්ධ කරගන්නවා. මම මේ විදිහට ස්විච් එක ඔන් කරනවා දැන්. ඕගොල්ලන්ට බලන්න පුළුවන් මෙන්න මේ රිලේ ස්විච් එකෙන් පොඩි ශබ්දයක් ඇහෙනවා. ඒ කියන්නේ දැන් අපේ සර්කිට් එක වැඩ කරනවා කියන එක. මෙතන තියෙන මේ මෝඩ් බටන් එක සහ මේ ස්පීඩ් කියන බටන් යූස් කරලා ඔයගොල්ලන්ට පුළුවන් මේ රිලේ ස්විච් එකේ ස්පීඩ් එක අඩු වැඩි කරගන්න. බලන්න පුළුවන් ඔයගොල්ලන්ට මේකේ ස්පීඩ් එක දැන් ගොඩක් අඩු වෙලා තියෙන්නේ. හරි යාළුවනේ දැන් අපි බලමු මේකට 230 බල්බ් එකක් සම්බන්ධ කරගන්නේ කොහොමද කියන එක.
මේකෙදි මම පාවිච්චි කරන්නේ අපි 230 වෝල්ටේජ් එක ඉන් කරන්න මෙන්න මේ උඩ තියෙන පින් එක. ඒ වගේම තමයි ඒක අවුට් වෙන්නේ මෙන්න මේ පින් දෙකෙන්. මේ පින් දෙකට අපිට බල්බ් දෙකක් සම්බන්ධ කරගන්න පුළුවන්. මේකට අපි 230 ලයින් එකෙන් එක වයර් එකක් තමයි මෙතෙන්ට අපි සම්බන්ධ කරගන්නේ. අනිත් වයර් එක බල්බ් වලට යනවා. බල්බ් වලින් එන අපේ අනිත් කේබල් දෙක මේ දෙකට සම්බන්ධ කරගනවා. හරි යාළුවනේ, දැන් මම මෙන්න මේකට මේ ස්විච් එකට 230 වෝල්ට් ලබා දෙන්න මෙන්න මේ වයර් එක සම්බන්ධ කරගන්න යන්නේ. මේකෙදි මම මෙන්න මේ වයර් දෙකෙන් මේ වයර් එක අරගෙන අපේ රිලේ ස්විච් එකේ උඩින් තියෙන ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. මම අර මුලින් කිව්වා වගේ පින් තුනක් තියෙන එකේ මේකේ මේ උඩින් තියෙන මෙන්න මේ අග්‍රේට තමයි අපි 230 වෝල්ට් ලයින් එක ඉන් කරගන්නේ. මෙන්න මේ වයර් එක අරගෙන මේ රිලේ එකේ මෙන්න මේ මැද අග්‍රේට තමයි පාස් ගන්නෙ. අපි ඒක පාස් ගනිමු. දැන් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ 230 වෝල්ට් සප්ලයි එක දෙන මේ වයර් එකෙන් මම එක වයර් එකක් පාස් කරගෙන තියෙන්නේ. ඔයගොල්ලන්ට කියන්න ඕන මේ අග්‍ර කිසිම එකක් එකට ගාවන්න එපා. එහෙම ගෑවුනොත් එතන මේ සර්කිට් එක ෂෝට් වෙලා ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දැන් අපි බලමු මේකට අපේ බල්බ් දෙක සම්බන්ධ කරගන්නේ කොහොමද කියන එක. ඒකට මම මෙන්න මේ විදිහට හෝල්ඩර් දෙකක් වයර් කරගත්තා. මේ හෝල්ඩර් දෙකෙන් නිල් පාට වයර් දෙක මම මේ විදිහට අරගෙන එකට මෙන්න මේ විදිහට සම්බන්ධ කරගන්නවා. හරි, අපි දැන් මේ නිල් පාට වයර් දෙක එකට සම්බන්ධ කරගෙන ඉවරයි. තව ඉතුරු වෙලා තියෙනවා මෙන්න මේ දුඹුරු පාට වයර් දෙක. මේ දෙක අපි එකට ගැට ගහගන්නේ නැහැ. ඒකට හේතුව මම කියන්නම්. ඉතින් යාළුවනේ, දැන් මම මේ නිල් පාට වයර් දෙක මම මුලින් කිව්වා ඔයගොල්ලොන්ට මේ රිලේ එකේ මේ උඩ අග්‍රේට මම මේ 230 වෝල්ට් මේ සප්ලයි එක ලබා දෙන මේ වයර් එකෙන් එකක් මම මේ රිලේ එකට පාස් ගත්තා. දැන් මේ මෙතන ඉතුරු වෙලා තියෙන මේ වයර් එක මෙතන මේ බල්බ් දෙකේ අපි එකට අමුණගත්ත නිල් පාට වයර් එකට සම්බන්ධ කරගන්නවා. ඉතින් දැන් ඔයගොල්ලෝ බලන්න පුළුවන් මෙන්න මේ විදිහට තමයි අපේ පරිපතේ තියෙන්නේ. තව අපිට ඉතුරු වෙලා තියෙනවා මේ හෝල්ඩර් දෙකේ දුඹුරු පාට වයර් දෙක. ඒ දුඹුරු පාට වයර් දෙක තමයි අපි මෙන්න මේ රිලේ එකේ මේ පහළ තියෙන අග්‍ර දෙකට පාස් ගන්න. අපි ඒකත් පාස් ගනිමු. හරි යාළුවනේ, දැන් අපේ සර්කිට් එකට මේ විදිහට මම වයර් කනෙක්ෂන් එක ලබා දීලා ඉවරයි. දැන් මෙතන මෙන්න මේ තියෙන නිල් පාට වයර් තුන මම මේ විදිහට ටේප් පාවිච්චි කරලා මේ මොතන දානවා. හරි යාළුවනේ, දැන් අපේ සර්කිට් එකේ වැඩ ටික කරගෙන ඉවරයි. දැන් අපි බලමු මේකට බල්බ් දෙකක් සම්බන්ධ කරලා මේකට 230 වෝල්ට් සප්ලයි එකක් දීලා අපේ සර්කිට් එක වැඩ කරනවද කියලා. යාළුවනේ, මෙතනදී මතක තියාගන්න මේ දෙක කිසිම වෙලාවක මොනම විදිහකින්වත් එකට ගෑවෙන්න තියන්න එපා. ඒ වගේම තමයි මේ උඩ තියෙන මේ දෙපැත්තේ කේබල් දෙක සහ මේ මැද එක එකට ගෑවෙන්න තියන්න එපා. මොකද එතකොට මෙතන මේ ස්විච් එක ගොඩක් ෂෝට් වෙලා පිච්චිලා යන්න තියෙන ඉඩ ගොඩක් වැඩි. ඒ නිසා මේ වයර් එකක්වත් ස්පර්ශ කරන්න යන්න එපා. අපි දැන් බලමු මේ දෙකට බල්බ් දෙකක් සම්බන්ධ කරලා මේ ස්විච් එක කොහොමද වැඩ කරන්න කියන එක. මුලින්ම මම මේ සර්කිට් එකට LED ඔටෝ කරන සර්කිට් එකට 12 වෝල්ට් ලබා දෙන්න අවශ්‍ය කරන 12 වෝල්ට් ඇඩැප්ටර් එක මම මේ විදිහට සම්බන්ධ කරගන්නවා. ඊට පස්සේ මම ඒක 230 වෝල්ට් සප්ලයි එකට මේ විදිහට සම්බන්ධ කරගන්නවා. දැන් අපි මෙතනදී අපට අවශ්‍යයි බල්බ් වලට කරන්ට් එක දෙන්න. ඒකට මම මෙන්න මේ විදිහට අපේ ස්විච් එකට මේ විදිහට මම සම්බන්ධ කරගන්නවා. හරි යාළුවනේ, දැන් අපේ සර්කිට් එකේ වැඩ ටික ඔක්කොම ඉවරයි. දැන් අපි බලමු මේ සර්කිට් එක වැඩ කරන්නේ කොහොමද කියලා. මම මුලින්ම මේකට අපි 12 වෝල්ට් රිලේ එක ඔන් කරගන්නවා මෙන්න මේ විදිහට. ඕගොල්ලන්ට බලන්න පුළුවන් දැන් මේ රිලේ එක වැඩ කරනවා. දැන් අපි මේකට 230 වෝල්ට් සප්ලයි එක දීලා බලමු. සප්ලයි එක මේ විදිහට ඔන් කරනවා. ඔන් කරාට පස්සේ ඕගොල්ලන්ට බලන්න පුළුවන් මේ බල්බ් මේ විදිහට ඔටෝ කරනවා. ඔටෝ වෙනවා. අපි දැන් මේකේ ස්පීඩ් එක වෙනස් කරලා බලමු. මේ විදිහට මම මේකේ ස්පීඩ් කියන බටන් එක මේ විදිහට මම ප්‍රෙස් කරාට පස්සේ ඕගොල්ලන්ට බලන්න පුළුවන් ස්පීඩ් එක වෙනස් වෙනවා. මේ විදිහට ඕගොල්ලන්ට මේ ස්පීඩ් කියන බටන් එක ප්‍රෙස් කරලා ස්පීඩ් එක වෙනස් කරගන්න පුළුවන්. හරි යාළුවනේ, එහෙමනම් ඉතින් ඕගොල්ලෝ
ට්‍රයි කල්ල බලන්න මොකක්කයි ප්‍රශ්නයක් තිබ්බොත් පහල කමෙන්ට් සෙක්ෂන් එක කමෙන්ට් එකක් දාන්න. එහෙමනම් ඉතින් ගිහිල්ලා එන්න. ඔගොල්ලෝ හැමෝටම සුබ දවසක්.